අද දවසේ අපි සමග සිටිනවා විශේෂ වූ දිවගතවරයෙක් ඒ වගේම ලංකා සභාවට ශ්‍රී ලංකා කිතුණු සභාවට විශේෂ වූ සේවයක් කරා වූ වසර 49ක් වූ සේවා කාලයක් අමාර කරන්න සූදානම් වෙලා ඉන්නා වූ දිවගතවරයෙක් ඔබ කවුරුත් දන්නා වූ නියඬව සේවය තුළ කාලයක් තිස්සේ අත්වල් බැඳගෙන මේ සභාවේ ඉදිරි මේ ලංකාවේ සභාවේ ඉදිරි අභිවෘද්ධි උදෙසා වැඩ කරා වූ දිවගතවරයෙක් ජ්‍යෙෂ්ඨ පාලකතුමෙක් අපි පිළිගමු අපොස්තලික සභාව මාර සභාව දේවගති ප්‍රධාන දේවගති පාස්ටර් නියාල් වික්‍රමරත්න දේවගතුමා අපි ඔබ ආදරයෙන් පිළිගන්නවා ජේසු පීඨයි කියලා. ජේසු පීඨයි බ්‍රදර්. දවසේ වසු විමර්ශන තුලින් අපි සමග දේවගති පාස්ටර් නියාල් වික්‍රමරත්න ඉන්නවා. ඉතින් ඔබට අද දවසේ විශේෂ දෙයක් කිතුණු සභාවේ මේ ගැන සාකච්ඡා කරන්න බලන්න. පාස්ටර් මම මුලින්ම කැමතියි දැනගන්න වර්තමාන සභාව දැන් අවුරුදු 700 ගානකට යා කිතුණු ක්‍රිස්තියානිකම අපේ ලංකාවට ඇවිල්ලා කිතුණු අපි සුභාරංචිය දැනගන්න. තාමත් මේ ගැන හරි වර්ධනයක් නැහැ සභාව. ඒ වගේම සුභාරංචිය වර්ධනයක් නැහැ. අවුරුදු 700ක් ගිහිල්ලත් මේකට යම්කිසි හේතු කාරණා ඇති. ඔබ ජ්‍යෙෂ්ඨ පාලකවරයෙක් අවුරුදු 49ක සේවයේ නිරතලා තිනවා. ඉතින් ඔබට මේ ගැන තියෙනව අදහස මොකද්ද? මොකද්ද මේකට හේතු බලපාන්නේ? ඔව් ඒකට අපිට තියෙන යම් කාරණා කීපයක් කතා කරන්න. මම දකිනව මූලිකම දේ තමයි සභාවන් තුළ සුභාරංචි සේවයට තියෙන ඉඩ ප්‍රස්ථා මදි. ඒ කියන්නේ හැම තැනකම අපි දකින්නේ වැඩි හරියක් සභාවන් තම තමන් ඒ කණ්ඩායම තුළ සේවය කරන්නට මිසක් එළියට බහින්නට එළියට බහැලා පත්‍රිකා බෙදන්නට එලිමන් රැස්වීමක් තියන්නට ඒ වගේ පොඩි මිනි කුසෙට් වගේ පොඩි කුසෙට් එහෙම තියන්නට එහෙම අදහසක් නැහැ. හැබැයි මම සේවය ආරම්භ කරනකොට 1975 එතකොට මට තිබුණ අදහසක් තරුණෙක් හැටියට හැම තැනම එලිමන් රැස්වීම මම හැම තැනකම එලිමන් රැස්වීම කොළඹ ප්‍රදේශයේ තියලා තියෙනවා තරුණෙක් හැටියට තනියම. එතකොට මෝදර බීච් එකේ එලිමන් රැස්වීම කරලා තියෙනවා. ඒතර ලොකු ආසාවක් තිබුණා. එතකොට අපි එහෙම සේවයක් කරගෙන ගියා. අපේ බස් රියේත් දිගදුම්රියේත් අපි හැමතැනම අපි එහෙම සේවය කරා තරුණ කාලේ. අපිත් මොකද උනේ කාලයක යදී සභාවක් බාරගත්තාම ඒ සභාවේ වැඩ අපේ කරමතර වැටුනාම අපිට සභාවේ තියෙන වැඩ කරලා ඉවර කරන්න අපිට හැකියාවක් නැහැ. එතකොට මොකද වෙන්නේ අපිට අර සුභාරංචි පැත්ත ක්‍රමානුකූල අපේ අතෙන් ගිලිලා ගියා. ඉතින් මම දකින ප්‍රධානම හේතුව තමයි අද හැම තැනක වෙලා තියෙන ඔන්න ඔයගේ සිදුවීමක් නැත්නම් සුභාරංචිට අකමැත්ත නිසා නෙවෙයි. හැම පාස්ටර්ම කැමති සුභාරංචිට යමක් කරන්නට. හැබැයි පාස්ටර්ලාට වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අර බයිබලයේ කියන්නේ සුභාරංචි ප්‍රකාශකය කියන එක. ඒතර අපේ සභාවන් උනන්දු වෙනවා නම් සුභාරංචියේ වැඩ සඳහාම කණ්ඩායමක් අපි ගොඩනගා ගන්නට හැම සභාවකටම එවැනි අවස්ථාවක් තිබුණා නම් මේ ප්‍රශ්න උත්තරේ ඒක තමයි. එහෙම නැතුව අපිට කවදත් අපි කතා කරත් අපි කොච්චර යාඥා කළත් අපි ක්‍රියාවක් ගන්නෙ නැත්නම් ලංකාවේ හැමදාම මේ වගේ මිතියේ සුභාරංචි එළියට යන්නේ නැහැ. දැන් අපි දකින එක්කෙනෙක් දෙන්නේ සුභාරංචි රැස්වීම කරනවා. ඊට හොඳ දෙයක්. අපි ඒක අගයකට සලකනවා. නමුත් ඒ මදිනේ ලංකාව ගලවන්නට එක්කෙනෙක් දෙන්නේ එළියට බහැලා හන්දි ගාන සුභාරංචි රැස්වීම කරා කියලා මදි. හැම සභාවකටම වගකීමක් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා නුඹලා ගොස් ලෝ මුළුල්ලේ සකල ජනතාවට මේක ප්‍රකාශ කරන්න කියලා නේ. ඉතින් එහෙම වෙන්නේ නැහනේ. අද ඔක්කොම අපි සභාව තුඩ හිර වෙලා මම පවා සභාව තුඩ හිර වෙලා සභාවේ වැඩත් එක්ක ඔට්ටු වෙනවා. එතකොට ඒ ඔට්ටු වීම නිසා අපිට වෙනත් පැත්තට යොමු වෙන්න විශේෂ සුභාරංචි පැත්තට යොමු වෙන්න අපිට කාල වේලා මදි වෙනවා. එතකොට ඒ අපati වුණා ලොකු වරදක්. හැම පාස්ටරයෙක්ම මම හිතන්නේ වුණා එක වරදක් මමත් ඒ වරද පිළිගන්නවා. නමුත් අපි වරද පිළිගන්නවා කියලා අපි මේකෙන් මේ හැමදාම කී ඉඳලා හරියන්නේ නැහනේ. අපි ගොඩට එන්න ඕනේ. අපිට ඕනකමක් තියෙනවා නම් ලංකාව දිනා ගන්නට සුභාරංචි ගෙනියන්නට අපි අපගේ සභාවන් තුල අපි ප්‍රාදේශීය මට්ටමේ සුභාරංචි කණ්ඩායමක් ගොඩනගා ගන්න ඕනේ. එතකොට ඒ ප්‍රාදේශීය සභාවල ප්ලන් ඒ අවට සුභාරංචි ප්‍රකාශ කරලා මනුෂ්‍යයන්ට ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ගෙන යන්නට මම විශ්වාස කරන ඒ වගේ විසඳුමක්. ඔව් පාස්ටර් ඒක පාස්ටර් පැහැදිලි. දැන් එකලාට පාස්ටර් දැන් අපි කල්පනා කරලා බලද්දී අපේ රටේ සුභාරංචියට බාධාවල් පහසුකම් නොයෙකුත් දැන් අපි දකිනවා වර්තමානයේ වම එක කාරණා කියනවා.
එතකොට මේ කාරණා නිසා මේ තියෙන වාටපිටාව සමාජමය ප්‍රශ්නත් එක්ක සුභාරංචියට බාධා ඒ කාලේ කොහොමද මේ කාලේ කොහොමද පාෂ දකින්න දිතාවස්ටක දැන් අවුරුදු 49 කාලයක අවුරුදු 50ක් වෙන්න කාලයක් එනවා සුභා සේවයේ. එතකොට පාෂ දැකපු ආරම්භයේ තිබ්බා වූ ජුවලිතකම ආරම්භයේ තිබ්බා වූ පිබිදීම සභාව තුළ අද ඇයි ඒ தත්ත්වේ නැත්තේ? ඇයි අද ඒ தත්ත්වෙට ඇවිල්ලා නැත්තේ? ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. අපටත් තියෙන ලොකුම ගැටලුව මම තරුණ කාලේ තිබුණා වූ ස්වභාවයේ පිබිදීම අද අපිට දකින්න නැහැ. කිතුණු සමාජයේ දකින්න නැහැ. එතකොට ස්වභාව 1970 ගණන් වල මෙච්චර ලංකාවේ දියුණු මට්ටමක තිබුණේ නැහැ. බොහොම දුෂ්කරතා මැද්දේ සභාවක් දෙකක් කැරෙන්න. අනුගු සභාව බොහොම දුෂ්කරතා මැද්දේ ගමන් කළා. එතකොට උනන්දුවෙන් ඇදහිල්ල මුල් කරගෙන සභාව මුදල් වලට තැන නොදී ඇදහිල්ලට ප්‍රමුඛ ස්ථාන දීලා යාඥාවෙන් සභාව ඉස්සරහට ගියා. අද වෙලා තින්නේ සභාවන් තුල යාඥාවට ඉඩ ප්‍රස්තාව මදි. ඒ වෙනුවට දාලා තින්නේ එක එක කමිටු. කමිටු වල තමයි සාකච්ඡා කරන්නේ. කමිටු වල තීරණ ගන්න. කමිටු තමයි තීරණය කරන්නේ. දෙවනාංශයට ඕන විදිහට නෙමෙයි තීරණ තිබෙන්නේ. කමිටු වලට ඕන විදිහට. ඒකට මේක තමයි මම දකින එක මම නම් කියන්න ඕනේ නැහැ. මම දකින සමහර තැන්වල මේක තමයි තියෙන බාධාව. මොකද ඒ සමහර කමිටු වල මම ඉඳලා තිනවා. එහෙදී මම ප්‍රශ්න කරලා තිනවා කොයි යාඥාව? එක්තරා කුසෙඩෙක් කමිටුවේදී මම කිව්වා කොයි යාඥාවට කමිටුවක් නැහැනේ. අනිත් ඒක හැම එකටම කමිටුව තියෙනවා. ඉතින් මේ වගේ අඩුපාඩු තියෙනවා. මුදල් බලය දාගෙන මුදල් ඉස්සරහට දාගෙන හරියට ලෝකෙ මිනිස්සු වගේ. දැන් දේශපාලන කරන්න මිනිස්සු. ඒ වගේ තමයි සමහර කට්ටිය සුභාරංචි කරන්න හදන්නේ. ඒකට දේව බලයට තැනක් නැතුව, දෙවියන් වහන්සේට තැනක් නැතුව, අපි දේව අභිමුඛය දන ගහන්න නැතුව කොච්චර මුදල් වියදම් කළත් සුභාරංචිය ප්‍රකාශ වෙන්න යන්නේ නැහැ. මුදල් බලයෙන් නෙමෙයි දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්නේ. යාඥාවෙන්. ඒ ප්‍රධාන හේතුව. දෙක සභාව තුළ පිබිදීම නැහැ. ඒකට හේතුව තමයි සභාවට සේවකයෝ හැම සභාවකටම සේවකයෝ වැඩි වෙන්න මුදල් බලය වැඩි වෙන්න සභාවටත් ලෞකිකත්වයේ රිංගලා තියෙනවා. ආත්මික මට්ටමට වඩා. එතකොට දේශපාලන ලෝකයේ තිබෙන බලලෝභක වගේම සභාව තුලත් අද ඒක පේන්න තියෙනවා. මම තමයි නායකයා. මට වඩා ඉහළින් කාටවත් යන්න බෑ. මම ක්‍රීඩේ ඔක්කොම එකඟ වෙන්න ඕනේ, යටත් වෙන්න ඕනේ. එතකොට මේක තමයි ඒක හේතුවක්. එතකොට මේ අපි දකින අපේ ආත්මික පියෙක් ලෙස සිටියා පාස්ටර් කෝටන් බොහොම උත්සාහයක් දුන්නා. එතුමා ජීවිතුන් අතර ඉන්න කාලෙදී මේ සභාව එකමුතු කරගෙන යම් නායකත්වයක් දෙන්න. නමුත් ඒකට එකඟත්වයක් ඇතුනේ නැහැ හොඟ දෙනෙක්ගේ. මොකද ඒකට කැමතිුනේ නැහැ. ඉතින් මම දකින්න ලොකු දුර්ලභකම තමයි සභාවන් පිළිදීමක් ගත්තොත් මේ වගේ කඩා වැටෙන බොහෝ අය කියනවා සභාවට පිළිදීමක් තියෙනවා කියලා. මම කියනවා 75 දී මම තරුණ කැටරේ දැක්කව පිළිදීම අද සභාව තුල නැහැ. බිල්ඩින් තියෙනවා. දැන් මෙතන බිල්ඩින්ක් තියෙනවා. බිල්ඩින් තියෙනවා. යහන වහන තියෙනවා. මුදල් තියෙන එදාට වඩා. එදාට හොඳට සේවකයෝ කන බොනවා. එදාට වඩා සේවකයෝ හොඳට අදිනා කරනවා. එදාට වඩා සල්ලි දැන් කළා රැස්වීම පවත්නවා. නැත්තේ පිබිදීම. නැත්තේ පිබිදීම. ඒකට හේතුව තමයි අර බලලොබත්තේ. ප්‍රේමේ නැතිවීම. එකමුතුකම එක්සිත්කම නැතිවීම. උතුර තව සේවකෙක් උඩට එනවාට දකින්න තව සේවකෙක් දක්වන්න අකමැත්ත. ඒවා තමයි ප්‍රධාන හේතු ක්‍රිස්තියානි සභාවන් තුළ මම දකින අඩුපාඩු. තරසෙම අදවසේ මේ කතාව අපි හිතුවට වඩා බොහොම ගැඹුරු කතාවක් පාස්ටර් ඇත්තට ප්‍රශ්න මුදල් තියෙනවා හැමදේම ලස්සනට තියෙනවා සභාවේ බිල්ඩින් තියෙනවා හැමදේම තියෙනවා. හැබැයි පිබිදීම සහ යාත්නාව සභාවේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම වර්තමානයේ වෙනකොට මේක පාස්ටර් ඒ වගේම තමයි දැන් මේ ප්‍රශ්න වලදී ගැටෙන තව ප්‍රශ්නයක් තමයි මේ සමාජයේ අපිට අපි ඉන්න වටපිටාව සමාජය අපිට ඇඟිල්ල දික් කරන කාරණාවක් තමයි අපි මූලධර්මවාදය කියලා. මේ මිනිස්සු ගොඩක් අය අපෙන් අහනවා සමහර විට අපි දන්නවා මේක දැන් සභාව දන්නවා. ලෝකෙ ඉන්න කෙනා මේක නෑ. ඇයි මූලධර්මවාදය අපිට කියන්නේ? මූලධර්මවාදය කියන්නේ අපිට හේතුවක් තියෙනවා. අපි මූලධර්මවාදීෙක්ද? මූලධර්මවාදීෙක්ද? පාස්ටර් ගැන අදහස මොකද? පාස්ටර් මොකද්ද හිතන්නේ? පෞද්ගලික මග්ගේ පිළිගැනීම අපි මූල ධර්මවාදීන් තමයි. හේතුව මූල ධර්මයක් නැතුව අපිට ගොඩනැගෙන පුළුවන්කමක් නැහැ. දැන් මූල ධර්මවාදීන් කියලා අපිට මේ වගේ හංගුඩු ගහන්න ඉස්සල්ලාම පටන් ගත්තේ කතෝලික සභාව. කතෝලික සභාව තමයි මූල ධර්මවාදීන් ඔවුන්ගෙන් පරිස්සම් මට පවා මම වෙන්න ප්‍රදේශයේ සේවයේ මේ මගේ තරුණ කාලේ ආරම්භ කරනකොට ඒ පල්ලි වලින් මම මූල ධර්මවාදියෙක් කියලා ප්‍රකාශ කළා දිගටම. ඒකට මගෙන් පරිස්සම් වෙන්න කියලා. ඒතර ඒගොල්ලෝ තමයි ඉස්සල්ලා මේ නම ලංකාව තුළ ප්‍රචලිත කරේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් කියලා.
හැබැයි අපි එක දෙයක් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපිට මූලධර්මවාදීන් කියන්නේ හේතුව තමයි ඕල් ළඟ නැති සත්‍යතාවයක් අප තුළ තියෙනවා. ක්‍රිස්තියානි සභාව තුළ තියෙනවා. ක්‍රිස්තියානි සභාවේ සත්‍යතාවත් එකයි ගමන් කරන්නේ. ක්‍රිස්තියානි සභාවේ සත්‍යතාවය තමයි දේශනා කරන්නේ. එතකොට අපි ඒ නිසා තමයි ඔවුන් කියන්නේ මොවුන් මේ එක පදයක් අල්ලන නැත්නම් එක දෙයක් කොටසක් අල්ලගෙන මේ ඔවුන් මේ විදිහට හැසිරෙන ඔවුන් මේ අපිට සම්බන්ධ නැහැ මූලධර්මවාදීන් කියලා ඔවුන් තමයි අර විදිහට හඳුන්වන්න හේතුව එකයි. ඒ ඇත්ත වශයෙන්ම අපි මූලධර්මවාදීන් තමයි. අය ඒක කියන බය වෙන්න ඕන කමක් නැහැනේ. මූලධර්මවාදීන් කියන්නේ අපි අන්තවාදී නෙවෙයිනේ. අන්තවාදී වෙනයි මූලධර්මවාදී වෙනයි. දැන් මුල් ගලක් නැතුව ගොඩනැගිලා තියන්නේ නැහනේ. ඉතින් මුලක් නැතුව මුල් ඉගැන්වීමක් නැතුව අපිට ගොඩනැගෙන ක්‍රමයක් නැහැ. දැන් අපේ මුල් ඉගැන්වීම නම් ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේගෙන් පිට අපිට ගොඩනැගෙන ක්‍රමයක් නැහැ. හරිද? ඉතින් අපි ඒක මුල් කරගෙන අපි කතා කරනකොට අපිට මේ නම එනවා. ඉතින් මේක මම දැනුවත්වම හිතන්නේ මෑත යුගයක තමයි ගන්න පටන් ගත්තේ. දැන් අවුරුදු මම හිතන්නේ 15ක් 20ක් වගේ කාලෙකදී නැත්නම් 30ක වගේ කාලෙක තමයි මේක එන්න පටන් ගත්තේ. මූලධර්මවාදීන් කියලා. ඔව් දැන් මේ සංස්කරණ වෙනස් වෙලා වටපිටාව සමාජ මට්ටම වෙනස් වෙනකොට එක එක අර්ථකථන දෙනවා. පාස්ටර් හොඳ දෙයක් ඔබතුමා මතක් කරා අපි මූලධර්මවාදී මිසක් අන්තවාදී නෙවෙයි. මම පැහැදිලිව අහන්න කැමති පාස්ටර් ඇත්තටම ක්‍රිස්තියානි සභාවේ අන්තවාදී කොටසක් නැද්ද? අන්තවාදී දේවල් වෙනද? මිනිස්සු අපිට දැන් අපි දන්නවා ඒක. සභාව ඇතුළේ ඉන්න නිසා සභාවේ පිටේ ඉන්න කෙනා මේක දන්නේ නැහැ. ඔවුන් අන්තවාදී. ඇයි මේ අපිට අන්තවාදී කියලා හිතන්න තරම් මොකද්ද අපින් ලංකාවේ සභාවට වුණාද? යම් අසාධාරණ ලංකාවේ සමාජයට සභාව නෙමෙයි සමාජයට. පාස්ටර් දකින මොකද්ද මේ කියන්නේ? හැබැයි මම ඒකට එකඟ වෙන්නේ හේතුව බ්‍රදර් ලංකාවේ කිතුණු සභාව තුළ එහෙම අන්තවාදී විදිහට වැඩ කරපු කට්ටක් අපිට දකින්න නැහැ. විවිධ ඉගැන්වීම් තිබෙනවා. පරස්පර ඉගැන්වීම් තිබෙනවා. බොරු ඉගැන්වීම් තිබයි. බයිබලෙත් තියෙනවා කියලා එනවා කියලා. එහෙම තියෙන මිසක් ඒක අන්තවාදීකමට ඇතුළේ වෙන දෙයක් නෙවෙයි. අන්තවාදී කියලා කියන්නේ අපි විතරයි මිනිස්සු. අපට අපි තමයි සත්‍යම කතා කරන්නේ. අනිත් ඔක්කොම බොරුකාරය. ඒ නිසා අපි විතරයි ජීවත් වෙන්න ඕනේ. අනිත් අය ජීවත් වෙන්න හොඳ නැහැ. ඒක නම් අන්තවාදීන්ගේ අදහස. හරිද? එහෙම ඔවුන් පමණයි හැමදේම. ඔවුන් තමයි ඔවුන්ගේ ධර්මයක් හෝ ආගමක් හෝ ජාතියක් හෝ ඔවුන් තමයි ඉන්න ඕනේ කියලා. ඒක තමයි අන්තවාදීන්ගේ මූලික අදහස. ඒක තමයි පාස්ටර් ඒක අතර ක්‍රිස්තියානි සමස්ත සභාව එහෙම අන්තවාදී පසුබිමක් නැහැ සභාව තුළ අපි දකින්න දේ. ඒතකොට පාස්ටර් දකින්න දෙයක් තමයි දැන් අපේ ලෝකයේම විශ්ව සභාවක් වශයෙන් මේක විදිහට තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ශරීරයට. සමාජයේ ලෝකයේ දන්නේ නැහැ. ක්‍රිස්තියානි සභාව අපි මේ දැන් ස්වාධීන සභාව තියෙනවා ක්‍රිස්තියානි සභාවල් තියෙනවා ප්‍රධාන මේන් ලයින් චර්චස් තියෙනවා. අපේ මේ සභාවල් අපි ගත්තොත් ස්වාධීන සභාවල් අපේ ලංකාවට දේශයට මොන වගේ බලපෑමක්ද මොන වගේ ආශිර්වාදයක් කරලා දෙන මොන වගේ තත්ත්වයෙන් මේ රටට දායකත්වය දීලා දෙනවා. පාස්ටර් මොකක්ද මේ ගැන කියන්නේ? මම එළියේ මේ බොහෝ අයත් එක්ක ආශ්‍රය කරන නිසා බොහෝ අයගේ සේවකයන්ට සම්මාන දෙන නිසා මම දකිනවා ස්වාධීන සේවකයන් තුළ බලවත් කැපීමක් තිබෙනවා. හරි බලවත් කැපීමක් තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතේ වැරදි තියෙනවා තමයි. වැරදි නැති කෙනෙක් නැහැ. තියෙනවා. හැබැයි ස්වාධීන සේවකයෝ අර සංවිධානවල කරන්නා සේවයන් වලට වඩා ඔවුන් ගම්මාන අස්සට ගිහිල්ලා තනියම ඔය හරි පොඩි පල්පැතක හරි නැත්තම් පොඩි කාමරයක හරි ඔවුන් සේවයන් ආරම්භ කරලා තිනා. ඒතර ඔවුන්ට කොයි පැත්තකින්වත් හවුහරණක් නැහැ. ඔවුන් සම්පූර්ණ බලතල තබලා තින්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි. එතකොට ඒ වගේම ඔවුන්ට මාස්පතා පඩියක් දෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට ඔවුන් සම්පූර්ණ යැපෙන්නේ දෙවියන් වහන්සේගෙන්. එතකොට ඔවුන් මම හිතන්නේ අර සංවිධානවල ඉන්නව සේවකයන්ට තියෙන රැකවරණයක්. ඔවුන්ට මාසෙට යම්කිසි වේතනයක් ලැබෙනවා. ඔවුන්ට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. අතන එහෙම නැහැ. ඔවුන් ආයතනයක ඉන්නවා වගේනේ. ඔව්. අතන ස්වාධීන සේවකයෝ ලොකු කැපවීමකින් මම එළිය දක්නදී ලොකු කැපවීමකින් ගැඹුරු විදිහට සේවය කරනවා. හැබැයි අඩුපාඩු තියෙනවා. මොකද නායකයෙක් නැති නිසා, පාලකයෙක් නැති නිසා, ගණන් දීමක් නැති නිසා යම් අඩුපාඩු වෙනක් තියෙනවා. නැතුව නෙවෙයි තියෙනවා. ඉතින් අපිට වෙලා තියන්නේ අද කිතුණු සභාවට වෙලා තියෙන හානිය මෙන්න මේ ස්වාධීන සේවකයන්ගේ යහපතක් රටට වෙලා තියෙනවා. මිනිස්සුගේ ඇලිම වෙලා තියෙනවා. වෙලා තියෙනවා වගේම ඒ වගේම අයහපත විනාශකුත් තියෙනවා. නැතුව නෙවෙයි. ඒ කියන්නේ ගණන් දීමක් නැහැ. ගණන් දීමක් නැහැ. පාලකෙක් නැහැ. එතකොට හික්මවීමක් නැහැ. එයා තමයි බොස් හැම තැනටම. ඒ වගේ දෙයක් අනේම දෙකුත් තියෙනවා. ඔව්. ඇත්ත වශයෙන්ම පාස්ටර් මේ පැහැදිලි පාස්ටර්ගේ අදහස සහ මේ ඇත්ත වශයෙන්ම මම පාස්ටර් එක මේ වැඩසටහන කරන්නේදී මට කෙනෙක් කිව්ව දෙයක් තමයි පාස්ටර්ගෙන් අහන්න කියලා මේක සමානද මම දැකලා තියෙන දෙයක් තමයි පාස්ටර් අපිට කියලා තියෙන දෙයක් තමයි පාස්ටර් ගොඩක් කල් දීව කාල අපි ආශ්‍රය කරලා තියෙන නිසා මේ අර සභාවෙන් හෝ ඇදහිලිවන්තයෙන් හෝ නායකත්වයෙන්
වැරද්දක් කරපු කෙනෙක් කොන්කර් කෙනෙක් සභාවේ ටිකක් ඔව් ඒක ආශ්‍රය කරන්න කැමති නැහැ. ඌව ලං කරගන්න කැමති නැහැ. මම දකින හොඳ විශේෂ කාරණාවක් තමයි පාස්ටර්ගේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ කෙනා එක්ක තමයි පාස්ටර් වැඩිපුර ඉන්නේ. ඒ කෙනාව තමයි දරාගන්නේ. ඒ කෙනා තමයි යන්නේ. මෙතකොට පාස්ටර්ට හිතෙන්නේ නැද්ද පාස්ටර්ට හානියක් වේ. පාස්ටර්ට කරදරයක් වේ. පාස්ටර්ට ප්‍රශ්නයක් වේ. පාස්ටර්ගේ සේවයේ අවුරුදු 49ක් 50ක් දැන් වෙනවා. මෙපොන කාලයක් කරපු සේවයට හානියක් වෙනවා. පාස්ටර් මොකද්ද ඔබ හිතන්නේ ඒ ගැන? මම ඒ මතේ නෑ. එහෙම බැලුවොත් එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ අපව කවදාවත් පේතුස් ලං කරගන්නේ නෑ. පේතුස් ලොකු හානියක් කරානේ. යේසුස් වහන්සේට ලොකු හානියක් කරා. දන්නේ නැහැ කියලා දිවිරුක මිනිසයානේ. හරිද? උතර එහෙම හිටපු මිනිසයා එයාට ප්‍රධාන තැන දුන්නේ කොහොමද? නායකයා. නායකයා කරේ. උතර එහෙනම් උන්වහන්සේගේ ප්‍රතිපත්තියක් නෙවෙයි ඒක. එහෙම මේ කරන්නේ කාගේ අතින්ද වැරදි වෙන්නේ නැත්තේ. උතර අපි දැන් අපේ මම පියෙක් දරු දෙන්නෙක් ඉන්නවා. දරු දෙන්නාගේ අතේ අඩුපාඩුවක් වරදක් වුණොත් මට පියෙක්ගේ හැටියට පියෙක්ගේ ආත්මේ නැත්තම් ඔවුන්ව දරා ගන්නට, ඔවුන් උසුලා ගන්නට, ඔවුන් ගැන ඉවසන්ට, ඔවුන්ට අවවාද කරන්නට, ඔවුන් හරියට ගන්නට මට නැතිනම් අදහසක් එන මගේ පියෙක්ගේ ඒ තනුතරෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මම නිකම් මිනිහෙක් විතරයි. ඉතින් සභාපාලකයෙක් කියන්නේ කාමත් කොන් කරන්නද නැහැ. බොරු ගෙනින් දෙනවා වෙන්න පුළුවන්, බොරු අනාගතකින් දෙනවා වෙන්න පුළුවන්, වැරදි විදිහට හැසිරලා වෙන්න පුළුවන්. අපිට බයිබලයේ මොනවද කියන්නේ පිලිප්පි පොතේ ක්‍රිස්තුස් වහන්සේගේම සිතුල් බඩ තිබේවා. අපි ඔක උඩ පැනපැන පුල්පිටකේ දේශනා කරලා වඩා කියන්නේ නැහැ නේ සිත අපිට නැතිනම් ඒ නිසා වැරදි කරන අයට තමයි අපි ලඟ වෙන්න ඕනේ. අපි ඕන්න එක සම්බන්ධ වෙනව නෙවෙයිනේ. යේසුස් වහන්සේ පවකාරය ගලවන්ට. ඉතින් අපිටත් හැකියාවක් තිබෙන්න ඕනේ. ඔවුන්ට ලං වෙලා මේක තමයි හරි. මෙන්න මේ විදිහට යන්න කියලා උත්සාහයක් දෙන්න. අපි උත්සාහයක් කරන්නේ නැතුව අපේ සුද්ධවන්තයෝ කියලා අපි හිතාගෙන ඔවුන්ව කොන් කළා ඔවුන්ව පාගනවා නම් ඔවුන්ට කවුද උදව් කරන්න යන්නේ මේ පොළවේ? කවුද පිට වෙන්න යන්නේ? කවුද උන්ට මඟ පෙන්වන්න යන්නේ? කවුද උන්ට අත දෙන්න යන්නේ? ඉතින් මේක තමයි ලංකාවේ තියෙන ලොකුම මේ සභාවන් තුල සමහර නායකයන් තුල මම දකින ලොකු අඩුපාඩුවක් මේක. මම හිතන නෑ. මිනිස්සු මට ඔබතුමා ඇහුවා මට හානියක් වෙන්නේ නැද්ද කියලා. මට හානියක් වෙන්නේ හිතමු ඔබතුමා ඒ වගේ පුද්ගලයා මම ඔබතුමාට ලං වෙලා ඔබතුමාට මගේ ආත්මික සේවය දෙන්නේ නැතුව මම ඔබතුමාගේ දේවල් පැටලෙවිලි වුණොත් තමයි මට හානියක් වෙන්නේ. ඒක ගත්තොත් තමයි මම හානියක් වෙන්නේ. මම මේක ගන්න නැතුව මම මගේ ස්ථාවර ඉඳගෙන ආරක්ෂා වෙමින් මට තියෙන දැනගැන්ම තුළ ඔබතුමාට සේවය කරනකොට මට කොහොමද හානියක් වෙන්නේ? එවන අපිට මේ පවකර්මිත සේවය කරන්න බැන්න. උන්ගෙන් අපිට හානිය වෙන්න එපා. බඩු මිනිහාගෙන් පයිසාකම් කරන කෙනාගෙන් සුදු සෙල්ලම් කරන අපි උන්ට සේවය කරනවානේ. එහෙනම් උන්ගලට අපිට හානියක් වෙන්න එපා. නේ? ඒ නිසා ඒක බොරු මත. එහෙම නැහැ. ඒ නිසා පාසල අත්දැකීමුත් ඇති මේ වගේ දේවල් අත්දැකීම් තියෙනවා. මම දැන්ට ලංකාවේ එක්කෙනෙක් රටේ උදව් කරලා තියෙනවා. එක්කෙනෙක් කැරෙන්ට අනිත් 7 දෙනා මම ගොඩනගලා මම සේවය කරනවා. ඉතින් මට ඒ ගැන බොහොම ලොකු සතුටක් තිබෙනවා. මම එක්තරා තැනකට ගියා. මාස කිහිපයකට ඉස්සල්ලා. ඒ ගියලාදී මම දැක්ක හැමදෙනා කතන්දර පැතුරුණා පාට නිලුත් ගියාද එතනට කියලා. ඔව් ගියා. එදාම තමයි අපි අවස්ථාවක් ඉල්ලලා තියෙනවා කතා කරන්න. ගාබේ තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මගේ තාම සම්බන්ධයක් නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ කතා කරන්න මොනවද? මට කීයක් දෙනවද? මොනවද දෙන්නේ කියලා නෙවෙයිනේ. කතා කරන්න යන්නේ මෙන්න මේකයි බයිබලයේ තියෙන්නේ. මේක තමයි පිළිගන්නේ. ඔයා කැමතිද? ඔයා කියපු දේවල් ඉලස් කරගන්න. ඒක තමයි කතාව. හරි? එහෙම දෙයක් නෑ. ඒ නිසා කවුරු හරි යම් කෙනෙකුට ඔබතුමා නම් මේ වැරදි දේ කරන්නේ. ඉතින් මම ඇවිල්ලා පියෙක්ගේ හදවතක් ඇතුළේ ඔබතුමා ලං වෙලා දරුවා මේක තමයි වෙන්න ඕනේ. මේක තමයි වෙන්න ඕනේ. මෙහෙමයි බයිබලයේ තියෙන්නේ කියලා මට කියන්න හැකියාවක් නැතිනම් මම එල්ලී ඉඳලා ඔයා විවේචන කට හරියයිද? නෑනේ. ඒකද ප්‍රේමය කියන්නේ. ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ පෞකාරයන් උදෙසා තමයි මේ පොළවට ආවේ. පෞකාරයන් උදෙසා තමයි උන්වහන්සේ ගොඩක් දුරට පෙනී හිටියේ. ඉතින් පාස්ටර් කිව්වා වගේ විශේෂයෙන්ම පේදුරුතුමාව එනම් අයින් කරන්න ඕනේ. ඔහු සභාවේ නායකත්වයේ දුන්නා. පාස්ටර් තව කාරණාවක් කතා කරන්නේ අද වර්තමාන සමාජය ඔබ දන්නවා දැන් මැතිවරණ කාලයක් තියෙන්නේ. ජනාධිපතිවරණ ඉවරුණා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය. සභාව ඇතුලේ යම්කිසි නොසන්සුන්කමක් තියෙනවා මේ සභාව දේශපාලනයට යොමු වෙන්න ඕනේ දේශපාලන පක්ෂයකට යන්න ඕනේ සමහර අය කියන අපි යාත්නා කරමු කියලා කියන සමහර අය කියනවා නෑ අපි එයත් එක්ක එකතු වෙලා කරන එක අපිට හොඳයි කියලා. පාස්ටර් මොකද්ද දකින්නේ මේකද? පාස්ටර් මේ වගේ දේශපාලන පසුබිම් දන්නවා ආශ්‍රය කරන ඔබ මුලින්ම දේශපාලන නුවර ප්‍රදේශයේ තද බල විදියේ ඒ කාලේ තරුණ කාලේ අපි අහලා තියෙනවා. පාස්ටර්ගේ දැනුම ඇති අත්දැකීම් ඇටියට පාස්ටර් හිතන්නේ මොකද්ද මේ දේශපාලනත් එක්ක අපි ගැටීම මොකද? ඔව් අපි
අපේ ජනාධිපතිවරුන් 21 ගිය මාසේ. හැබැයි 18 වෙනිදා මම ප්‍රෝග්‍රෑම් එකක් කළා. මම පොඩි මැසේජ් එකක් දැම්මා. කිතුණු සභාව සිටින්න ඕන තැන. මම කියන කිතුණු සභාව දේශපාලනය කරන්න ඕනේ නැහැ. දැන් මාව කැඳවි දේශපාලනට නෙවෙයිනේ. මාව කැඳවි දේවසේවිට. ඒ වගේ දෙවනා බයිබලයේ කියන තමන්ගේ කැඳවීමට ඔබ ලෙස ඇසිරෙන්න. එතකොට ඔයාව කැඳෙව්වේ දේවසේවිට නම් ඔයා අපිට මම දේශපාලන පැටවට හරියන්නේ නැහැනේ. ඔයාට ඒ තුරට යන්න කරුණාව නැහැ. හරිද? තමන්ගේ කැඳවීමත් එක්ක අදි තමයි කරුණාව තිබෙන්නේ. ඉතින් සභාවේ තියෙන මූලිකම දේ තමයි දේව රාජ්‍ය සේවය කරන එක. පාස්ටර්ලාගේ ලොකුම කැපීම වෙන්න ඕනේ දේව රාජ්‍යයට වැඩ කරන එක. දේශපාලන කරන එක නෙවෙයි. අපි දේශපාලන පක්ෂයට බැඳිලා දේශපාලන පක්ෂයක් අපි ප්‍රොමෝට් කරන්න නැත්නම් ඒවට කඩයන්ට ඕන කමක් නැහැ. අපි ඒවා ප්‍රසිද්ධ කරන්න ඕන කමක් නැහැ. මම දැක්කා ජනතාවගේ එහෙම හුඟක් දේවසේවකයෝ කරන එක වැරදි කියලා තමයි මම හිතන්නේ. හැබැයි මට මම ඒගොල්ලෝ විවේචන කරගෙන යන්නේ ඒගොල්ලන්ට හද සාක්ෂි එක්ක ඒගොල්ලෝ ගණදිනු කරන්නේ නැතයි. සභාව වලින් අයින් වෙලා ඉන්න ඕනේ. දේශපාලන රැස්වීමට යන්න ඕනේ නැහැ. දේශපාලන පෙරපාලිය යන්න ඕනේ නැහැ. උද්ඝෝෂණ වලට යන්න ඕනේ නැහැ. අපිට තියෙන වැදගත් මේ තමයි බයිබලෙ ගතිය යාඥා කරන්න. ඉතින් ඒක තමයි අපි එතනින් එල්ලට ගිහිල්ලා අපි ඒක කරන්නේ නැතුව අර පිබිලිම ගැන කිව්වා වගේ තමයි. අපි ඒව යාඥාල කරලා අපි සල්ලි විදන් කර ඔක්කොම වැඩ කරන්න හදනවා වගේ තමයි මෙතනත් අපි යාඥාල කරලා අපි අපේ හැංගේ හයියේ කටේ හයියේ පෙන්වන්න හදනවා. ඒක මේ බයිබලයට විරුද්ධ දෙයක් කියලා තමයි මම පිළිගන්නේ. පැහැදිලි දෙවියන් වහන්සේ තුළ හොඳ සාකච්ඡාවක් අපිට කතා කරන්න පැහැදිලි අදහස් කීපයක් අපිට ජ්‍යෙෂ්ඨ පාලකතුමා අවසාන වශයෙන් මම අහන්න කැමති පාස්ටර් මේ වැඩසටහන තුළ මම උත්සාහ කරන්නේ නිතරම අපේ සභාවේ තිබෙනා වූ අඩුපාඩුව සමාජගත කරන්න නෙමෙයි අඩුපාඩු හදාගන්නත් ඒ වගේම තමයි සභාවට වෙච්ච සමහර හානි තියෙන සමාජෙ. සභාවට වෙච්ච සමහර හානි ඒවා දන්නේ නැහැ. තරුණ සමාජය අද මේ අන්තර්ජාලයෙන් ගොඩාක් සේවයේ දකින්න සභාවල් දකින්න. පාස්ටර්ට මම කැමති මේ විදිහේ අදහසක් ගන්න. පාස්ටර්ටත් වෙච්ච හානියක් තිබ්බා. සභාවට පීඩාවක් ආපු කාලයක් සේවයක් ආරම්භ කළා. පාස්ටර්ටත් ඒ දේ ආවා. ගොඩක් අය දන්නේ නැහැ. පාස්ටර්ටත් ගැහුවා. මේ සභාවට ගහලා තියෙනවා. මම දන්නවා. පාස්ටර් මොකද්ද දකින්නේ? පාස්ටර් මොන වගේද ඒගොල්ලන්ගේ ප්‍රතිචාර දැක්කේද? අද ඒ වෙලේ කොහොමද නීතිමය පැත්ත පොලිසියේම ඇසුරුනේ ඒක? ඔව්. බොහොම ප්‍රශ්නයක්. මම 1994 ජනවාරි 1 වෙනිදා තමයි මේ ස්ථානයේ සේවය පටන් ගත්තේ. ඒතර මේ පල්ලියක් නෑ පොඩි ගියක් තමයි තිබුණේ. ඔක්තෝබර් මාසයේ මම අත්‍යාරම දාන ගත්තම මේ තියෙන දේවස්ථානෙට. ඒතර අපිත් එක්ක හොඳට හිටපු මිනිස්සෙක් අල්ලපු ගෙදර හිරියර කරා ගහන්න ගත්තා. ගාක් හිරියර කරා. එතකොට 2094 ඔක්තෝබර් මාසයේ ඉඳලා 2010 දෙසැම්බර් වෙනකොට එක දිගටම අපිට හිරියර කරා. මාස 6ක් හිරියර කරා. මට 3 පාරක් වත්තර පැල්ලා ගහලා තිනවා. මගේ පුතා උස්සන්ට මේ කොන්ට්‍රැක්ට් දුන්නා. අදත් ඒ මනුස්සය ඉන්න ඒ මනුස්සයා පාපච්චි කරනට 25000ක් දුන්නා. ගේ ගිනි තියන්න උත්සාහයක් දුන්නා. එතකොට ළමයි පොඩි ළමයි දැන් ඉස්කෝලේ යනවා. එතකොට මේ මගේ බාහිර අදටත් අංශභාගී ආපු පීඩන දරාගන්නට යට බැරුණා. ආහාර පිපුරුණා යාගේ ප්‍රෙෂර් එක වැඩි කමට. එතකොට හුඟක් මිනිසුන්ට දෙහෙමට වකවානුවේ සිදුවීම තමයි අදටත් සිස්ටර්ට බලපාන්නේ. එතකොට දෙහෙමට මිනිසුන්ට එන්න දෙන්නේ නැහැ. මිනිසුන්ට ගොඩාක් තර්ජන තිබුණා. එක මහත්මයෙක් අද සභාවට එනවා. ඒ මහත්මයාගේ කම්පැනි කාර් එක එනකොට මේ කාර් එක නවත්තලා කිව්වා අදින් පස්සාව කාර් කුඩු කරනවා කියලා. ඊට පස්සේ මේ මිනිස්සු ආවේ නැහැ. සෑහෙන කාලයක්. වෙනත් සභාවකට ගියා. දැන් ආවේ නැහැ. ඒ වගේ ඒ පීඩන වලදී සභාව දාලා ගියා මුදෙන එළියට. මම ඉතින් එයාගේ හොයන්න ගියෙත් නෑ අදනකම්. ගිය කට්ටිය හොයන්න ඕනේ නෑනේ. පීඩාව තුල යන කට්ටිය. ඒතර අද මේ ඉන්න සෙනග ඇවිල්ලා අලුත්ම සෙනගක්. ඒ අපි බෑ ගමේ ගහන කොටත් හිරියර කරද්දිත් මෙතන අපි ටෙන්ට් ගහගෙන ක්‍රොසෙට් කරා. දවස් 3ක්. එච්චර පීඩා තීදි ගහන දිගට ගහනවා. ඒ ක්‍රොසෙට් කරා. හේතුව මගේ අදහස මම ආවේ ජීවිතේ නෙවෙයි යේසුස් වහන්සේ තමයි ජීවිත දෙන්න ඕන කියලා අදහස මට තියෙන්නේ. ඉතින් ගහලා මරනවා නම් ප්‍රශ්නයක් නෑ. අදටත් එහෙම තමයි මගේ අදහස. හරිද? ඒ නිසා පීඩාවට මම බය නැහැ. පීඩාව තුල මම එන්න පන්නරේ ලැබුවා. හරියට අර පීය මුවහත් වෙන ගලක අතුලන පීය මුවහත් වෙනවා වගේ පීඩාව තුල මම පන්නරේ ලැබුවා. මොකද උනේ? අවුරුදු 6කට පස්සේ ගහපු මිනිස්සු ඉඩමේ කොළ යන්න ගියා. එතනින් යන්න ගියා. ගමේ ඉඩමේ කොළ ගමඩත් හොරෙන් යන්න ගියා. හරිද? අද මම ඉන්නවා රජෙක් වගේ. දෙවන තමයි රජෙක් වගේ කියලා තිනවා. එතකොට මේ පොලිසිය පැත්ත ගත්තා.
ග්‍රාමසේවකයා පැත්ත ඒක ගත්තා. නීතිමෙන් උපකාරයක් කිසිම ලැබුණා. සරණක් නැහැ. කිසිම නෑ සරණක් නෑ කිසිම සරණක් මේ නැහැ. පාස්ටර් මේ වගකීමෙන්ද කියන්නේ. ඔය යේසුස් වහන්සේගේ නාමයෙන් වගේ මොකද කියමු අපි මේ කියන්නේ. අන්තර්ජාලයෙන් යන ඕ නීතිමය පැත්තක් කිසිම වක්‍යමක් තිබුණේ නැහැ නීතිය. එවකට ඕ තිබ්බ පොලිසියෙන්වත් නෑ කිසිම නෑ නෑ නෑ. කඩත ග්‍රාමසේවකයන්වත් පොලිසියෙන් අපිට කිසිම උදව්වක් කරේ නැහැ. කිසිම ඒ උදව්වක් කියන්නේ ඒගොල්ලන් ගත්තේ කොයි පැත්තේද එතකොට? ඒ පැත්ත ඒගොල්ලන් අසරණ වුණා. ඒ හේතුව හිටපු ඇමතිතුමා අද මිය ගිහිල්ලා. ඒගොල්ලන්ගේ හිටපු ඇමතිතුමා දේශපාලන අධිකාරිය. අධිකාරිය. හිටපු ඇමතිතුමාගේ බලපෑම උඩ තමයි මේ ඔක්කොම සිදු වුණේ. හරි. එතකොට ඒ අද එයා මිය ගිහිල්ලා. එතකොට ඒ බලපෑම උඩ. ඒතර මේක හෙළි කළේ කවුද? එදා හිටියා විලි අබේනායක කියලා ඒඑස්පී මහත්තයෙක්. එයාගේ ලියුම් මාගාව තියෙනවා. ඕන තරම් පෙන්වන්න පුළුවන්. නීතිරත් පෙන්වන්න පුළුවන් ලියුම් මාගාව තියෙනවා. එතුමා තමයි කිව්වේ පූජ්‍යතුමා බොහොම කනගාටුයි මේකට ඇමතුමා අත ගහන් ඉන්නවා කියලා කිව්වා. අපිට මුකුත් කරන්න දෙයක් නැහැ කිව්වා. නැතුව නීතිමය ප්‍රශ්නෙට තියෙන බලපෑම අර දේශපාලන අධිකාරිය. ඔව් අතර පොලිසියත් අසරණ වුණා. ඒක හෙලි කරේ බිලියබනක්. එයාගේ ලියුම් මාගාව තියෙනවා. එස්.පී මහත්තයා. අද එතුමා පංචන් ගිල්ල ඇති. ඉතින් එතුමා අදත් මම ආදරේ ගරු කරන. එයා තමයි කාරණේ හෙලි කරේ. හරිද? ඉතින් ඒ නිසා දරුණු පීඩාවක් තුළ ගියා. පොලිසියෙන් සාරණයක් ලැබුණේ නැහැ. අතර මේ අවස්ථා කීපයක් මම මරන්න උත්සාහ කළා. ඉතින් හැබැයි හැම ගමේ අයගේ උදව් උපකාර නෑ ගම ඔක්කොම වෙනස් විරුද්ධ වුණා. එක පැත්තකට. එක පැත්තට වුණා කියන්නේ අර මිනිස්සුන්ගේ ක්‍රියාකාරයපිට ඔක්කොම මේ වුණා. ආශා පවුලක් විතරක් ඉතුරුනේ ළමයි මමයි මගේ දරු දෙන්නයි මගේ භාර්යයි අසරණ වුණා. එතකොට මම හැව්වා. එතන මට හලාවත් ඉඩම් කැරලක් තිබුණා මගේ ඥාතියෙක් අරන් දීලා බිංගිරිය පැත්තේ. එතන මාව මරන්න එනකොට මම කොකටත් මම ඇත්ත කියන්න එපා. මන්නේ අතට ගත්තා. ගෙට පැන්නොත් ගහනවා කියලා මන්නෙන් හරි. මොකද මමයි වයිෆුයි මිනිස්සෙක් මොනවා වුණා. ඔව් වයිෆුයි ළමයි දෙන්නයි. මම මේ දෙවනට ඇත්ත කියන්නේ. හරි. එතකොට ටිකලාදී මට උන්වහන්සේගේ හඬ ඇවිල්ලා කිව්වා දාපන් මම බිම දැම්මා. එතන මම ඇහුවා වයිෆ් කෙනුයි ළමයි දෙනුයි ඇහුවා. ඒගොල්ලෝ අතේ එල්ලලා ඉන්න මම ඇහුවා මම ඔයගොල්ලන්ව ගිහිල්ලා හලවත ඉදමට දාන්නම්. මේ ගේ තියෙන බඩු මුට්ටු කිව්වලා මම පොඩි පෙලක් හදලා දෙන්නම්. ඔයගොල්ලෝ යන්න. මම කැපුනේ සේවෙට. ඔයගොල්ලෝ කැපෙලා නැහනේ. ඒ නිසා ඔයගොල්ලෝ යාටලා ඉන්න මම සේවය කරන්න යන්නම්. ඒගොල්ලෝ කිව්වා නැහැ. අපි ආව දාලා යන්නේ නැහැ. ළමයික තාත්තා දාලා යන්නේ නැහැ. ශිෂ්ටික මාව දාලා යන්නේ නැහැ. ඒගොල්ලෝ විතරයි මාත් එක්ක ඉතුරුනේ. සභාව ගියා එළියට. එතකොට දෙවන් වහන්සේ මගේ දරු දෙන්න මගේ භාර්ය මාත් එක්ක තැබුවා. ඊට පස්සේ සභාවට ආපු සෙනගටත් පීඩත් ආවා. ඉතින් ඒගොල්ලොත් අද මාත් එක්ක ඉන්න තාමත් ඉන්න ඒ කට්ටිය. ඒ ගැන දෙවන් වහන්සේ සිතුවම් තේනවා. හරිද? ඉතින් අද මෙච්චර මේ විදිහට මේ සභාවක් ඉන්නේ අර තනින් ඔතකොට මම ලේවරියා වෙක්ක අයිස් පැකට් ටික ජීවත් වෙන ක්‍රමයක් නැතුව අඳින්න ඇඳුමක් නැහැ කන්න දෙයක් නැහැ. අද වෙනකම් මම මූලස්ථාන සල්ලිලා නැහැ. අදන කයිලා නැහැ. මට එහෙම පුරුද්දක් මට මගේ ලොකු පාස්ටර් කියන්නේ නැහැ. දෙවනස්කින් බලන්න යාඥා කරන්න කිව්වා. ඒ පුරුද්දම මට තියෙන්නේ. අදල් මම කාංග සල්ලිලා නැහැ. ඔතන මම අයිස් පැකට් ටික මේ රෙදි මේ ඔතන අර එකට කියන්නේ මට්ටේ කියලා. ඒ ෆ්‍රේම් එක හැදුවා. ආරි ට්‍රේඩර්ස් එකට මේ මෙල්බන් ස්ට්‍රීට් එකේ මම 25 මීටර බැඳන් කියලා ඔළුවේ තියන් කියලා ඒවා බානවා. එහෙම තමයි ජීවිත ළමයිට ගෙන්නුවේ. ඉතින් මම ආර්යගේ මගේ හිඟා කෑවේ නැහැ. එක පාස්ටර් කෙනෙක්ට මාව එක පාස්ටර් එක්කන් ගියා. කන්දන පැත්තේ. ඒ පාස්ටර් කිව්වා කැෂියෝ ලැඳලා පවුල පිටින් ෆොටෝ එකක් ගහලා කරන දෙන්න මම ඔයාලට සල්ලි මාස් මත එවන්නම් කියලා කිව්වා. මම මොකට හිඟෙන එකගේ ඇඳුම් ඇඳන් කියලා එයාට ෆොටෝ දෙන්න. මම බික්ලෙන්ඩ් ගියේ නැහැ. ඒ දැන් පස්සේ පාස්ටර් හම්බෙන්න ගියෙත් නැහැ. හරිද? මම ඇදිල්ලෙම යාඥාවෙන් අද මේක නැවිලා තිනා අද සොම්නන්සල්ම ශක්තිමත්. ඒ නිසා අද යක්ෂයාට චැලෙන්ජ් කරන්න පුළුවන් උඹට බෑ මාව හොල්ලන්න කියලා. ඒ පන්නරේ මම ලබලා ඉවරයි. ඒක තමයි පීඩනයට කියන්නේ. පීඩාව තුළ පන්නරේ ලබන්න. සොම්නන්ස දිහා බලන්න. අර සංවිධානයේ මේ සංවිධානයේ අර උදව් කරාය මේ උදව් මම කවුරුත් බැලුවේ නැහැ. ඔක්කොම අවතෑරියා. මම අසරණ වුණා. හොඳයි පාස්ටර් අපි අවසන් කරමු. පාස්ටර් අවසන් වශයෙන් මම තවත් කාරණා බොහෝ තියෙන සාකච්ඡා කරන්න ඒ කාල වේලාව අපිට ආරස් වෙනවා. මම ඊට වඩා පාස්ටර්ගෙන් විස්තර අහන්න මොකද පාස්ටර් සංවේගී මම දන්නා පාස්ටර්ගේ අතීතයේ සේවයේ තිබ්බ අභියෝග දරාගෙන ආපු විදිය වර්තමානයේ තරුණ සභාවට තරුණ පාලකවරුන්ට තරුණ ඇදහිලිවන්තයන් මේ සභාවට පාස්ටර් අවුරුදු 49ක 50ක සේවා කාලයක් ඉක්මවා යන්න යනවා. පාස්ටර්ගෙන් දෙන්නා වූ මේ අවවාදය අනුශාසනාව මොකද්ද මේ මොහොතේ? හිතින් මම තරුණ දේවගතිතුමල්ලාට මම දිය යුතු මගේ ප්‍රථම අවවාදය තමයි ස්වාමීන් දිහා බලන්න. මම මොරටු මුහුදු වෙල්ලේ ගල් උඩ ඉඳගෙන ස්වර්ගයේ දෙස බලාන හාසිය දිහා බලාගෙන අල්ලගෙන ස්වාමීන් මම දන්නා මේ හාසියෙන් ඔබ වහන්සේ සිංහාසන මාධ්‍ය බලා ඉන්නා කියලා. මම කවදා සේවය දාලා යන්නේ මට මේ තුලින් යන්න උදව් කරන්න. මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ තරුණ දරුවනේ ස්වාමීන් දිහා බලන්න. ඕගොල්ලන් කැඳෙව්වේ ස්වභාවයක් නෙවෙයි. කැඳෙව්වේ ස්වාමීන් වහන්සේ. තමන්ව කවදාවත් උන්වහන්සේ තමන්ව අතාරින්න යන්නේ නැහැ. මා සමග හිටියව ස්වාමීන් තමන් එකත් ඉන්න යනවා.
පීඩා පැමිණෙයි, අමාරුකම් පැමිණෙයි. ඒ හැම දෙයක් තුළම තමන් ඉන්න සෙනඟ තමන් දාලා යයි. උන්වහන්සේ කවදාත් තමන්ව තනි කරන්නේ නැහැ. උන්වහන්සේ දිහා බැලුවොත් තමන්ට තමන්ගේ සේවය සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි. නැත්තම් බොදෙනෙක් ගියා වගේ සේවය දාලා යයි අතරමඟ. දැයි පාස්ටර් ස්තුතිවන්ත වෙනවා පසුබිම වැඩසටහන ඔබ අපි සමග සම්බන්ධ වෙලා ලංකාව සභාව ගැන සහ අනාගතයේ පවතින වාතාවරණයන් ගැන සාකච්ඡා කරන්න දුන්න අවුරුදු 49ක සේවා කාලයක් තුල ඔබ ලැබුව අත්දැකීම් පන්නරය ගැන අපි සමග දොඩමළු වෙන්න ඔබ දුන්න අවස්ථාව නිසා මම ස්තුතිවන්ත වෙනවා. බෙහෙවින් ස්තුතියි පාස්ටර් නිහාල් වික්‍රමරත්න අපොස්තලික සභාව මාර ප්‍රධාන දේවගැතුමා. ඒ වගේම ලංකාවේ සභාවට ගොඩක් ආශිර්වාදයක් වෙලා ඒ සභාවේ නායකත්වයන්ට සභාවේ උරෙන් උර ගැටනා වූ තරුණයන්ට අවවාද අනුශාසනා කරන්න අද මෙතුමාව තියෙන තීර දෙවෙන නිසා ස්තුතිවන්ත වෙන දෙවියන් වහන්සේට ස්තුතියි පාස්ටර් අපි සමග සහභාගී වෙන තව තවත් ඔබගේ සේවයට ආශිර්වාදය දෙවියන් වහන්සේ තුළ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Yes, Peter, ස්තුතියි.